සුබ දවසක්. අද ඔයාලට ගෙම්බි කතාවක් කියන්න තමා යන්නේ. හැබැයි මේ කතාව ඔයාගේ ජීවිතේ වෙනසක් ඇති කරනවා නියතයි. ඔයාගේ ජීවිතේ මෙච්චර කල් ඔයා කරපු දේවල් ෆේල් වුණා නම් අන්න අද ඔයාට මේ කතාවෙන් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. හොඳයි. ඔන්න එක්තරා ගෙම්බි ගමක් තිබුණා. මේ ගෙම්බි ගමේ ඔන්න තරුණ ගෙම්බි කැල හිතුවා මෙදා පාර අවුරුද්දට මොකක් හරි තරංගයක් සංවිධානය කරන්න ඕනේ කියලා. ඉතින් මේගොල්ලෝ ප්ලෑන් එකක් ගැහුවා මෙන්න මෙහෙම. මේගොල්ලෝ කිව්වා හරි මේ ගම මැද තියෙනවා විශාල රූස්ස ගහ. මේ ගහේ මුදුනේම තියෙන අත්ත ස්පර්ශ කරන්න ඕනේ. එහෙම ස්පර්ශ කරන කෙනා තමයි තරගයේ ජයග්‍රාහකයා වෙන්නේ. ඔන්න ඕක තමයි තරගය. දැන් මේ ගෙම්බි කැල මෙතනින් නැවතුන්නේ අහල පහල ගම්වල ගෙම්බි ගම්වල ඉන්න පිරිසටත් මේ ගැන කිව්වා. දිනේකුත් නියම කරගත්තා. ඔන්න තරංගය තියෙන දිනය ආවා. ඔන්න හැමෝම ඔන්න මේ ගමේ මැද තියෙන විශාල රූස්ස ගහ වටේ එකතු වුණා. ගෙම්බි මුත්තලා, ගෙම්බි ආච්චිලා, ගෙම්බි අයියලා, නංගිලා, ගෙම්බි මල්ලිලා, නංගිලා ඔක්කොම ටික දැන් ඔන්න මේ රූස්ස ගහ වටේ එකතු වෙලා ඉන්නේ. ඔන්න දැන් තරංගය පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් තරංගෙට ඉදිරිපත් වන තරුණ ගෙම්බි කොල්ල කුරුට්ටෝ ටික පොලිමක් ගහගත්තා. ඔන්න දැන් තරංගය ආරම්භ කරන විසිල්ලක ගැහුවේ ගෙම්බි ගමේ ගෙම්බි නායකයා. විසිල් එක ගහපු ගමම්ම තරඟ කරුවන් කඩි ගුලක් වගේ ඉක්මනින්ම මේ රූස්ස ගහ දෙසට දිව්වා. දුරට අට්ටක් ගාලා දැන් ඔන්න ගහට නගින්න ගත්තා. මේ ගහට නගිනවත් එක්කම ඔන්න ගහ වටේ හිටපු මේ වයසක ටිකක් අද්දකින් බහුල ගෙම්බි මාමල නැන්දලා කසුකුසු ගන්න ගත්තා. ගෙම්බෝ කවද්ද ඔච්චර උඩකට නැංගේ? මේක නම් හරියන තරගයක් නෙවෙයි. ඔන්න ගෙම්බි මාමා කෙනෙක් එහෙම කිව්වා. ඇත්ත අපේ හත්මුතු පරම්පරාවවත් මේ වගේ තරගයක් තිබිලා නැහැ. මම කවදාවත් අහලා නැහැ ගෙම්බෙක් මේ ගහ උඩට නැංග කියලා. මේක නම් කරන්න බෑ. ඔන්න ගෙම්බි අත්තා කෙනෙක් එහෙම කිව්වා. ඒත් එකම එතන හිටපු කන්නාඩි දාගෙන හිටපු ගෙම්බි ආච්චි කෙනෙක් මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මේක හරියන වැඩක් නෙමෙයි. මුන් දැන් වැටිලා තුවාල වෙනවා අනිවාර්යෙන්ම. මුන්ට පිස්සු තරුණ විසේනේ. කියන දෙයක් අහන්නේ නැහනේ. මම කිව්වා මේ දේවල් කරන්න යන්න එපා කියලා. ඔන්න ගෙම්බි ආච්චි එහෙම කියද්දිම ගෙම්බෝ 4-5 දෙනෙක්ම දැන් ගහෙන් බිමට පෙරලිලා වැටුණා. දැන් ඉතුරු වෙලා ඉන්නේ එකම එක ගෙම්බයි. අනිත් ගෙම්බෝ ඔක්කොම මේ වෙනකොට තරංගය අත්හැරලා දාලා ගහෙන් බිමට ඇද වැටිලා. එකම එක ගෙම්බෙක් දැන් ගහේ මුදුනටම ලං වෙනවා. හැමෝටම පුදුමයි. හැමෝම ඇස් අරගෙන කට අරගෙන දැන් බලන් ඉන්නවා. මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් අර ගෙම්බා හිමින් සීරුවේ ගහේ උඩම තියෙන අත්ත ස්පර්ශ කරලා හිමින් සීරුවේ නැවතත් බිමට බැස්සා. හැමෝම මේ ගෙම්බව වට කරගෙන ඇහුවා ඔයාට අපි කියපු දේවල් ඇයි ඇහුන්නේ නැද්ද කියලා. ඒ ගෙම්බා මොකද්ද කිව්වේ? මට ඇහෙන්නේ නැහැ කියලා කිව්වා. ඇත්තෙන්ම මේ ගෙම්බා බිහිරි ගෙම්බෙක්. මේ ගෙම්බට සාමාන්‍යයෙන් අනිත් අය කියන දේවල් එකපාර ඇහෙන්නේ නැහැ. ඉතින් මේ ගෙම්බට ඇහිලා නෑ මෙච්චර වෙලා මේගොල්ලෝ මොනවද මේ කිව්වේ කියලා. මේ ගෙම්බ හිතලා තියෙන්නේ හැමෝම පල්ලෙහා ඉඳගෙන ඒ ගෙම්බට ඉහළට යන්න සුබ පතනවා කියලා. තව ධෛර්ය දෙනවා කියලා. ඉතින් ඒ ගෙම්බ කොහොම හරි ඉහළම තියෙන අත්ත ස්පර්ශ කරලා තරගයේ ජයග්‍රාහකයා වුණා. අනිත් අයට මොකද උනේ? එතන හිටපු අනිත් ගෙම්බන්ට මේ පහළ ඉන්න ගෙම්බන්ගේ කතා අහලා ඕක කරන්න බැරි වෙයි, වැටෙයි, මැරෙන්නද හදන්නේ? හත්මුතු පරම්පරාවෙම ඔය වගේ දෙයක් කවුරුත් කරලා නැහැ. ඔච්චර උඩකට කවුරුත් නැගලා නැහැ මෙච්චර කල්. ඔන්න ඔය වගේ කතා නිසා අනිත් ගෙම්බෝ හැමෝම මානසික කඩාගෙන වැටලා තමයි ෆේල් උනේ. ඉතින් ඔයාගේ ජීවිතෙත් ඔයාට හම්බෙයි. ඔයාගේ අරමුණ කරා යනකොට ඔය වගේ ඍණාත්මක බලපෑම් ඇති කරන මිනිස්සු. ඉතින් ඒගොල්ලන්ගේ කතාවලට සවන් නොදී බිහිරි ගෙම්බෙක් වගේ හැසිරෙන්න. එහෙනම් ඔබට ජය. ඉටු වෙනවා සන්තයි ජීවිතය හරි අපූරු කතාවකි ඔබේ කතාවත් ලියා තබන්න